එතෙන් පටන් ඔහු උන්වහන්සේ පවා දීමට සුදුසු අවස්ථාවක් සෙවීය. සමහර වෙලාවට යුදාස්ගේ මේ හැසිරීම රටාව ඇතුලේ ඔහු කළ වරදේ ගැඹුර, ඔහු කළ වැරද්දේ ප්‍රමාණය ඔහු දැනගෙන සිටියා නම් ඔහු කරන්නේ නැහැ. මම හිතන්නේ මේ වචන ඔබට මට හොඳටම යෝග්‍යයි ගැලපෙනවා. අපිත් සමහර වැරදි කරනවා එහි බරපතලකම, එහි ගැඹුර, එහි බැරෑරුම්කම නොදැන. අපේ දරුවොත් එහෙමයි. සමහර වෙලාවට දෙමාපියන්ගේ හිත් රිද්දවීම, නොසලකා හැරීම, රැවටීම්, බොරු කීම්, අනියම් සම්බන්ධතා, වැරදි ගමන්, මේ හැමදේ ඇතුළෙම ඇබ්බැහිවීම, මේ හැමදේ ඇතුළෙම අපි ගොඩක් වෙලාවට ආශාවට මුල් තැන දෙය. ආශාවට පිනවීම් වලට මුල් තැන දීලා අපි අපේ ආත්මය පාවලා දීලාද? අහලා බලන්න මේ සුද්ධෝ සතියේ ඔබේ ජීවිතය හරවගන්න, මුළුමනින්ම හරවගන්න ජේසු දිහාවට වෙනසක් ඇති කරන්න හොඳම වෙලාව තමයි අද. ඔබට ජේසු පිටයි.